වර්ෂ 1955 පෙබරවාරි 24 වෙනිදා පුංචි දරුවෙක් මේ ලෝකෙට ඉපදෙනවා. හැබැයි ඉපදෙන්නේ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවකට. ශිෂ්‍යාවකට දරුවෙක් හදාගන්න විදියක් නැහැ. තේරෙන්න වෙනවා මේ දරුවව වෙනත් දෙමාපියෙකුට හදාගන්න දෙන්න. දෙනෙක් ඉදිරිපත් වෙනවා. හැබැයි පස්සේ මේ දෙන්න මේ දරුවා බාර ගන්න එක ප්‍රතික්ෂේප කරනවා. හේතුව එයාලට ඕන උනේ ගැහණු දරුවෙක්. අපි මේ කතා කරන්නේ පිරිමි දරුවෙක් ගැන. තව දෙමාපියෝ දෙන්නෙක් එකතු වෙනවා මේ දරුවව බාර ගන්න. හැබැයි මේ දරුවගේ ඇත්ත අම්මා මේ අලුත් දෙමාපියෝ දෙන්නට මේ දරුව බාර දෙන එක ප්‍රතික්ෂේප කරා. හේතුව ඒ දෙන්න දුප්පත්. ඒ දෙන්න විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා නැති හින්දා. හැබැයි ඒ දෙමාපියෝ පොරොන්දු වෙනවා අපි දවසක මේ දරුවව විශ්වවිද්‍යාලයට යවනවා කියලා. ඒ පොරොන්දුව මත මේ අම්මා අර අලුත් දෙමාපියෝ දෙන්නට මේ පුංචි පිරිමි දරුවා බාර දෙනවා. කාලෙ ගෙවිලා යනවා. මෙයා තරුණයෙක් බවට පත් වෙනවා. කිව්වා වගේම පොරොන්දු වුණා වගේම මෙයා විශ්වවිද්‍යාලයට යනවා. හැබැයි පුතේ ආර්ථික අපහසුතාව නිසා මෙයා විවිධ ගැටලුවට මුහුණ දෙනවා. එයාට වෙනම කාමරයක් ගන්න විදියක් නැහැ. යාළුවන්ගේ කාමරවල බිම මෙයා නිදාගන්නේ. ඊළඟට මෙයාට කැම ටිකක් හොයාගන්න අර විසිකලා දාන කොකා කෝලා බෝතල් එකතු කරලා විකුණලා ගන්න සල්ලි වලින් තමයි පුංචි කෑමක් මෙයා ගත්තේ. හැබැයි සතියකට එක දවසක් මෙයාට හොඳ කෑම වේලක් ලැබෙනවා. හැබැයි 77ක් මෙයා පයින් යන්න ඕනේ කෝවිලකට මෙයාට ලැබෙන මේ එක කෑම වේල ගන්න. මෙහෙම ගිවිලා යද්දී මෙයාට දවසක් ඕන වෙනවා මේ ලෝකේ ධනවත් පුද්ගලයෙක් වෙන්න. එයාට හීනයක් තියෙනවා. ඒ තමයි ඒ කාලේ කාමරයක් විතර තිබ්බ පරිගණකයේ පුංචි පරිගණකයක් බවට පත් කරගන්න. ඉතින් මෙයාට මේ අරමුණ තියෙන තවත් දෙන්නෙක් එකතු වෙනවා. එකතු වෙලා පුංචි ව්‍යාපාරයක් පටන් ගන්නවා. ආරම්භයේදී මේ ව්‍යාපාරයට තැනක් නැති හින්දා තාත්තගේ ගෑරේජ් එකේ තමයි මෙයාලා මේ වැඩි පටන් ගන්න. එයාලා පරිශීලනය කරලා පළවෙනි පරිගණකයේ ඉස්සරහම හඳුන්වා දෙන ලෝකෙට Apple 1 කියන. එහෙම කියද්දී ඔයා දන්නවා මම මේ කතා කරන්නේ Apple ව්‍යාපාරයේ නිර්මාතෘ ස්ටීව් ජොබ් ගැන. මම මෙතන ඉඳන් එයාට ස්ටීව් කියන්නම්. ස්ටීව් මෙහෙම තවත් පරීක්ෂණ කරගෙන යද්දී Apple 2 පරිගණකයේ ලෝකෙට හඳුන්වා දෙනවා. ක්‍රමයෙන් ව්‍යාපාරය දියුණු වෙන්න පටන් ගන්නවා. නමුත් අර කලින් එකතු වුණු යාළුවෝ දෙන්නත් එක්ක ඇති වුණු විවිධ මත ගැටුම් හින්දා ඒ යාළුවෝ දෙන්න මෙයාව හැරදාලා යනවා. හැබැයි නොනවතින ස්ටීව් තමන්ගේ ව්‍යාපාරය දිගටම කරගෙන යනවා. මෙහෙම යද්දී මෙයා විවිධ ආයෝජකයෝ එකතු කරගන්නවා තමන්ගේ ව්‍යාපාරය ගොඩනගා ගන්න. හැබැයි කාලයක් යද්දී මේ අලුතෙන් එකතු කරගත්ත පිරිසම ස්ටීව්ව තමන් හදාගත්ත ව්‍යාපාරයෙන්ම එළියට ඇදලා දානවා. හැබැයි ස්ටීව් නෙවෙයි නවතින්නේ. එයා අලුතින් ව්‍යාපාරයක් පටන් ගන්නවා. ඒකට එයා නම දාන්නේ next කාලයක් යද්දී Apple සමාගම පසු කරලා ඉදිරියට යනවා. Apple සමාගම ක්‍රමයෙන් බංකොලොත් වෙන්න පටන් ගන්නවා. කාලයක් යද්දී Apple සමාගමෙන් ස්ටීව්ට නැවත යෝජනාවක් එනවා. එන්න ඇවිත් ඔයා Apple සමාගමේ CEO තනතුර බාර ගන්න කියලා. තමන් හදාගත්ත ව්‍යාපාරයනේ. ඔව් මේ වගකීම බාර ගන්නවා. මේ වගකීම බාර අරගෙන වර්තමානයේ තියෙන Apple සමාගමේ මේ ඉහළ සාර්ථකත්වයේ පත් කරගෙන එනවා. මෙහෙම කාලයක් යනවා. Apple අධිරාජ්‍යයක් ගොඩනගපු ස්ටීව් 2011 ඔක්තෝබර් 5 වෙනිදා මිය යනවා පිළිකාරෝගයක් හේතුවෙන්. මේ යනකොට වයස අවුරුදු 56යි. වයස අවුරුදු 56ක් තුළ ලෝකයේ ධනවත්ම පුද්ගලයෙක් බවට පත් වුණු ලෝකයට පේටන් බලපත්‍ර 450ක නිපැයුම් ඉදිරිපත් කරපු ස්ටීව් මිය යද්දී මුළු ලෝකය හඬා වැටෙනවා. ලෝකේ පළවෙනි වතාවට සමාගමක CEO කෙනෙක් මිය යනකොට ලෝකේ හඬා වැටුනේ එදා දවසේ විතරයි. කතාවක් තියෙනවා. ලෝකයේ වෙනස් කරපු Apple ගෙඩි තුනක් ගැන. පළවෙනි එක ආදම් සහ ඒවගේ Apple. ඊළඟ Apple ගෙඩිය නිව්ටන්ගේ ඔළුවට වැටුණු Apple ගෙඩිය. මේ තුන්වෙනි Apple ගෙඩිය ඒ තමයි ස්ටීව් ජොබ් ලෝකෙට හඳුන්වා දුන්න Apple සමාගම.